සියලුම දෙනාට ආයුබෝවන්. ඔන්න අද අපි කතා කරන්න යන්නේ 2026 අවුරුද්දේ සිනමා හල් වලට පැමිණි තෙලුගු සිනමා ලෝකයේ මෙන්ම සමස්ත ඉන්දියානු සිනමාවෙන්ම විශාල අවධානය දිනාගත් අලුත්ම කොමඩි සෝෂල් ඩ්‍රාමා එක ගැන. ඒ තමයි භාරත මහා සයාලකු විඥානපති. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ channel එක subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ළඟ තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ චිත්‍රපටයේ නම ඇසුණු ගම ඔයාලට තේරෙනවා ඇති මේක විවාහක ජීවිතය සහ පෞල් සංස්ථා වටා ගොඩනැගුණු කතාවක් කියලා. හැබැයි මේක සාමාන්‍ය අපේ දකින්න ආඩන වැළපෙන මිලෝ ඩ්‍රාමා එකක් නෙමෙයි. මේක ඉතාමත් සැහැල්ලු හැබැයි ඊට යටින් ගැඹුරු සමාජීය යථාර්ථයක් කතා කරන සෝෂල් ස්ට්‍රැටිස් කොමඩි එකක්. කතා ප්‍රධාන චරිතය වෙන්නේ විවාහ වී වසර කිහිපයක් ගත වූ සාමාන්‍ය මැදපන්තියේ රැකියාවක් කරන ආදරණීය ස්වාමි පුරුෂයෙක්. ඉතින් එයා තමන්ගේ බිරිඳට සහ පවුලට මුළු හදවතින්ම ආදරේ. හැබැයි නූතන සමාජයේ තියෙන සංකීර්ණතා, පවුල් අතර තියෙන මතභේද සහ ස්වාමි පුරුෂයන්ට එදිනෙදා ජීවිතයේදී මුහුණ දීමට සිදුවෙන නොකියන අභියෝග නිසා එයා පත් වෙන හරිම අමුතු අද්භුතයකට. ඉතින් දිනක් එයා තීරණය කරනවා තමන්ගේ බිරිඳට විතර නෙවෙයි මුළු රටේම ඉන්න ස්වාමි පුරුෂයන් වෙනුවෙන් සහ සමාජයේ වෙන විශේෂ අභියාචනයක් නැත්නම් නිවේදනයක් ඉදිරිපත් කරන්න. අන්න එතනින් තමයි කතාවේ ප්‍රධාන ප්ලොට් එක සහ සියලුම කොමඩි සිදුවීම් ආරම්භ වෙන්නේ. ඉතින් අපේ කතානායකයා තමන් විවාහය ජීවිතයේදී මුහුණ දෙන කුඩා ආරවුල් සහ වැරදි වටහා ගැනීම නිසා දැඩි මානසික පීඩනයකට ලක් වෙනවා. එයා හිතනවා සමාජයේ සෑම විටම බිරිඳගේ පැත්ත ගන්න අතර ස්වාමි පුරුෂයාගේ කැපකිරීම සහ හැඟීම් කිසිවක්ම තේරුම් ගන්නේ නැහැ කියලා. ඉතින් තමන්ගේ යාළුවෝ සෙට් එකත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්නෙට විසඳුමක් සොයාගන්න යන අතරතුරදී එයා අහම්බෙන් ගනු ලබන එක්තරා චිත්තවේගී තීරණයක් නිසා මුළු ගමේම පසුව මුළු නගරේම ලොකු සංවාදයක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ සිදුවීම නිසා නගරයේ ඉන්න අනිත් ස්වාමි පුරුෂයන් සියලු දෙනා එකතු වී තමන්ගේ අයිතිවාසිකම් සහ නිදහස වෙනුවෙන් කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. අනිත් පැත්තේ බිරිඳවරුන් එකතු වී මෙයාට එරෙහිව විශාල ප්‍රහාරයක් එල්ල කරනවා. මාධ්‍ය සහ පොලිසිය මැදට පැනීමෙන් මේ පුංචි පවුල් ප්‍රශ්නය මුළු රටේම සිරස්තලමවන ප්‍රධාන පුවතක් බවට පත් වෙනවා. ඉතින් කතාවේ ප්‍රධාන ජනකාව දිවෙන්නේ මේ දෙපිරිස අතර ඇතිවන හාස්‍යජනක ගැටුම් වටායි. ඉතින් ප්‍රධාන චරිතය නිරූපණය කරන නළුවා තමන්ගේ හිස මත තියෙන පවුල් බර සහ ඒ අතරින් මතුවෙන බියගුළුකම හාස්‍යජනක බව ඉතාමත් ස්වභාවික ලෙස රඟපානවා. බිරිඳගේ චරිතය කරන නිලියත් එක්ක හෙළම වරදක් නොකර හැබැයි තමන්ගේ ස්වාමියාට ආදරය කරන තදගතිය ඇති කාන්තාවගේ චරිතය ඉතාමත් මනාව ඉටු කරනවා. ඊට අමතරව සහායක නළුවන් ලෙස සිටින යාළු පිරිසගේ කොමඩි ටයිමින් එක චිත්‍රපටයේ විශාල ආලෝකයක් සපයනවා. ඉතින් යාළුවනේ භාරත මහා සයාලකු විඥානපති කියන්නේ මේ අවුරුද්දේ නිකුත් වුණු හොඳ පැමිණි කොමඩි එන්ටර්ටේන් එකක්. ඉතින් ඔයාලා මේ ෆිල්ම් එක බලලා තියෙනවා. බලපු අය කතාවේ ආසම කොමඩි සෙන්ස් එක මොකක්ද කියලා පාලින් කමෙන්ට් සෙක්ෂන් එකේ සටහන් කරන්න. වීඩියෝ එකට කැමතිද ලයික් කරන්න. ඔයාලගේ ෆිල්ම් බලන යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. තව මේනුන් සුපිරි මූවි රිවිව් එකකින් ඉක්මනටම හමු යමු. සුබ දවසක්.